ආයුබෝවන් මම මගේ YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. මම අද හදන්නේ chicken curry එක. අපි එහෙනම් බලමු අපිට මොනවද අවශ්‍ය වෙන දේවල් කියලා. මම මෙතන අරන් තියෙනවා දුණු ගම්බිරිස් තැවරු chicken gram 500. ලොකුවට කපාගත්ත අලගෙඩි තුනක් අරන් තියෙනවා. ලොකු රටරෝණු ගෙඩියක් මම කපාගෙන අරන් තියෙනවා. කරපිංචා සුදුලුණු රාම්ප කරපිංචා ටික අරන් තියෙනවා. මිරිස් කුඩු අරන් තියෙනවා තේ හැඳි 4ක් විතර. 3-5 කුඩු අරන් තියෙනවා තේ හැඳි 3ක් පමණ. තව අරන් තියෙනවා මීට් කරි පවුඩර් තේ හැඳික් පමණ. තෙල්, ලුණු, ගම්බිරිස්. අපි එහෙනම් බලමු අපි කොහොමද හදාගන්නේ කියලා. හරි. අපි භාජන ලිප තියලා ඒකට තෙල් හැඳි මේස් හැඳි 3ක් විතර දාගන්නවා. අපි රත් වේගෙන එනකොට සතලූණු සම්පේ කරපිංචා අමු මිරිස් ටික දාලා ඒක බැදීගෙන එනකොට ඒකට මිරිස් ටික තුන පහ අර මං කිව්වේ මීට් පවුඩර් එකක් තියෙනවා කියලා මීට් කරි පවුඩර් එක ඒ ටික ඔක්කොම දාගන්න. ඒ මීට් කරි පවුඩර් එක හැම කඩේකම ගන්න තියෙනවා. හරිම රස ඒක දැම්මම රස බැලුම සුවඳකුත් තියෙනවා. හොඳට බැද ගන්න. මම අද මේ කරේ එක හදාගන්න මිරිස් එක. ඊට පස්සේ අපි අර කහ ලුණු ගම්බිරිස් දාගෙන chicken ටික මෙතන දාලා. ඊට පස්සේ අපි මේ chicken එකට වතුර අඳු කොට්ට 3-4ක් ඒ ප්‍රමාණය දාගන්න. අපි අර කපාගත්ත අල ටික ලොකුවට කපාගත්ත ටික බැඩ් කරන්නේ. දාලා අපි හොඳට වහලා තියන්න. ඔන්න බලන්න දැන් විනාඩි 20ක් විතර මම තියාගත්ත ලිපේ දැන් හොඳටම හිදින වගේ පොඩක් තේල් ගති පොඩ්ඩක් තියන එක උපු ගතියක් වගේ පේනවා. හරියට නේ. අන්න ඒ ගමන් උපු ගතියන් පස්සේ අපි ලිපෙන් බාගමු. හරි. මෙන්න මේ වගේ තමයි අපි අදාගත්ත පස්සේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේක ඉන්දියාප්ප නූඩ්ස් බත් එක්ක ඕන එකක කන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේක කාලා රස බලලා ඕගොල්ලෝ කැමති නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා මට කමෙන්ට් එකක් දාන්න.